මේ අවස්ථාව ඇත්තටම අර කලිනුත් කිව්වා වගේ කීප වතාවක්ම ඔබ පුල බලා සිටි අවස්ථාවක් නේ. ගොඩාක් කාලයක් තිස්සේ මේ ප්‍රශ්නය දිගින් දිගටම ගියා. මම නියෝජ්‍ය අමාත්‍යවරිය වශයෙන් වැඩ බාරගත්තේ මෑතකදී. ඒ වෙනකොටත් මේ ප්‍රශ්නේ ගොඩක් සාකච්ඡාවට ලක් වෙලා විවිධ තැන්වලට ගිහිල්ලා සාකච්ඡා කිහිපයක්ම ඊට පස්සෙත් සිද්ධ වුණා. කොහොම වුණත් ඒ ඇමතිතුමාගෙත් ඒ වගේම තැපැල්පතිතුමාගෙත් අනිකුත් නිලධාරී මහත්මීන්ගෙනුත් ඔබ සියලු දෙනාගේ උනන්දුව ඉල්ලා සිටීම් සියලුම ඒවායේ ප්‍රතිඵල අද ලැබිලා තියෙනවා. කොහොම වුණත් අවශ්‍ය වන්නේ මෙන්න මේ කාරණය. තැපෑල කියන්නේ අර කිව්වා වගේ විකුණන්න දාලා තිබ්බ එකක්. අපි දන්නවා තැපෑලට කොහොමද සැලකුවේ කියලා පහුගිය කාලවල වල කුඩම්මගේ සැලකිලි තිබුණු තැන. ඒ සියලුම කුඩම්මගේ සැලකිලි මැද්දේ තැපෑල මිනිස්සු කිව්වේ තැපෑල් කාර්යාලය කියන්නේ බොහොම අප්‍රසන්න අර ආස හිතෙන්නේ නැහැ යන්න සේවාවල් බොහොම දුර්වල වෙලා තිබුණේ නේද? එහෙම නේද තිබුණේ තැපෑල් කාර්යාලය කියන එක ගැන හැඟීම. නමුත් දැන් තැපෑල පණ ගහලා ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකා පෝස්ට් රීබ්‍රෑන්ඩින් එකත් එක්කම සේවක ප්‍රශ්න එකින් එක විසඳමින් තැපෑල අලුත් පණක් ලැබලා තියෙනවා කියලා මම හිතන්නේ අපිට එළියෙන් ඉඳන් බලන අයට විතරක් නෙමෙයි වැඩ කරන ඔබට හිතෙන්න ඇති. මම හිතන්නේ මීට කලිනුත් තැපෑලට දැන් මේ කලින් කරපු කතා දෙකේදීම තැපෑල වෙනුවෙන් අපේ රජය දරපු වැයබර මහන්සිය කැපකිරීම ගැන කියුණා. ඒ නිසා මම නැවතත් ඒවා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂයෙන් සමස්ත රාජ්‍ය සේවය කියන එක බිඳ වටලා තිබුණු කාලයක රාජ්‍ය සේවය කියන එක ශක්තිමත් කරමින් ඒ බඳවා ගැනීම දේශපාලන පත්වීම් නොවි සුදුසුකම් සහිත අය නිසි ලෙස නියමිත පරිදි අවශ්‍ය තැනට බඳවා ගනිමින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉල්ලන්නත් කලින් සක්‍රියව මැදිහත් වෙලා අයවැයින්ම ජනාධිපතිතුමා වැඩි කරලා දෙමින් තමයි රාජ්‍ය සේවය අපි ශක්තිමත් කරේ. ඔබ දන්නවා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් දැන් දෙපාරක් වැඩි වුණා, තවත් වැඩි වෙන්නට නියමිතයි. ඒ වගේම රාජ්‍ය සේවය කියන්නේ බොහොම දියාරු කරලා දාන්න ඕන තැනක්, අලස තැනක්, වැඩක් කෙරෙන්නේ නැති තැනක් කියලා ලොකු කතිකාවක් සමාජයේ විශ්වාසයක් හදලා තිබුණු කාලයක රාජ්‍ය සේවය කෙරෙහි හොඳ දැක්මක් ජනතාව කෙරෙහි ඇති කරන්නත් එහි සේවයේ යෙදෙන අයට සතුටින් වැඩ කරන්න අවස්ථාව සලසා දීමක් තමයි අපේ රජයේ දැක්ම සහ ප්‍රතිපත්තිය උනේ. ඉතින් එහි ප්‍රතිඵල තමයි අපිට මේ දක්නට ලැබෙන්නේ.